අයිබෝවන් කියලා පිළිගන්නවා අදත් ඔයාලා හැමෝම. ඉතින් මම මෙච්චර දවස් කතා කරපු මගේ වීඩියෝස් වලින් ඔයගොල්ලොත් එක්ක අරගෙන ආවා law of attraction ගැන ගොඩක් දේවල්. ඉතින් විෂුවලයිස් කරන හැටි, විෂුවලයිස් කරන්න කලින් අපිට කරන්න පුළුවන් දේවල්. මේ වගේ ගොඩක් වීඩියෝස් මම මේ දවස් ටිකේම අරගෙන ආවා. ඉතින් ඒ වීඩියෝස් බැලුවේ නැති කෙනෙක් ඉන්නවා නම් මම description එකේ link දාන්නම් ගිහලා බලන්න. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු ඉන්නේ අපි manifesting කරනකොට කරන ප්‍රශ්න. එහෙම නැත්නම් ගොඩක් අයට තියෙන ගැටලු ටිකක් ගැන තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගැටලු වලටත් වැඩිය ඇත්තටම ගොඩක් අය කරන වැරදි කිහිපයක් ගැන තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපි බලමු මොනවද අපි මේ කරන වැරදි මොනවද කියලා. ඉතින් ගොඩක් වෙලාවට මේ ගොඩක් අය මේ විෂුවලයිස් කරන්න එහෙම නැත්නම් law of attraction කියන්නේ ඇත්තක්ද බොරුවක්ද මේකෙන් ඇත්තටම මේ තරම් දේවල් වෙනවද කියන එක ගැන නිකන් කරලා බලන්න වගේ හිතාගෙන තමයි ගොඩක් අය මේ දේ පටන් ගන්න. ඉතින් ඇත්තටම සමහරවිට YouTube එකේ වීඩියෝ එකක් දැකලා තව කවුරු හරි කියපු දෙයක් අහලා මම try කරලා බලන්නම්කෝ කියන අදහසින් තමයි ගොඩක් අය මුලින්ම මේ දෙයට එන්නේ. ඉතින් ඇත්තටම ඒතකොට ඔයගොල්ලෝගේ 150 මේක බොරු කියන දේ හිතේ තියෙනවා. ඒ වගේම 150ක් ඇත්ත වෙන්නත් පුළුවන් කියන එක හිතේ තියාගෙන තමයි මේ වැඩේට බහින්නේ. ඒ වගේම තමයි එයාලා කියන්නේ තමන් මේක හරිද වැරදිද බොරුද ඇත්තද කිසිම දෙයක් අර ලොකුවට හිතන්නේ නැහැ. කරලා බලමු කියන අදහස විතරයි ඇත්තටම මුලින්ම හිතේ තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයත් law of attraction වලට අලුත් කෙනෙක් නම්, law of attraction අලුතින් ඉගෙන ගන්න කෙනෙක් නම්, manifesting කරගන්න අලුතින් පටන් ගන්න කෙනෙක් නම්, ඉතින් මම මුලින්ම ඔයාලට කියන්නේ මුලින්ම 100% Taman තුළ විශ්වාසයක් තියෙන්න ඕන මේ මම කරන්න සූදානම් වෙන දෙයට. ඒ නිසා අනිවාර්යයෙන්ම අර බාගට බාගයක් කියන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එහෙම හිතාගෙන මේ වැඩේට බැස්සොත් අනිවාර්යයෙන්ම මේක ඕගොල්ලන්ට කරගන්න අපහසුයි වගේම සමහර වෙලාවට කරගන්න බැරි වෙයි. ඒ නිසා පුළුවන් තරම් ඔයාලගේ හිතට මේක සත්‍යයක්, මේකෙන් මේ දේවල් වෙනවා කියන එක දැනෙන්න තේරුම් අරගෙන මේක විශ්වාසයෙන් තමයි කරන්න පටන් ගන්න ඕන. දෙන එක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මොකක්ද කියලා අපි බලමු. දෙවෙනි කාරණාව තමයි දැන් මම කියවන්නේ 100% විශ්වාස තියෙන්න ඕන කියලා. ඉතින් අපි law of attraction කියලා දෙයක් තියෙනවා. ඒකෙන් මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා දැනගත්තාම ගොඩාක් අය කරන දෙයක් තමයි මොනවද මට මගේ ජීවිතේට මොනවද ඕන? මේක ඕන. මෙහෙම දේවල් තියෙනවා කියලා අර Tamanට ළඟා කරගන්න බැරි වෙන තියෙන ලොකුම ගෝල් එක තමයි මුලින්ම හිතන්න පටන් ගන්න. කියන්නේ අපි හිතමු මේ වෙලාවේදී මට මේ අවස්ථාවේදී අවශ්‍ය වෙලා තියෙනවා ලොකු ගයක් හදන්න. ලොකු ගයක්, ලස්සන ලොකු ගයක් හදන්න ඕන වෙලා තියෙනවා. ඉතින් මම මුලින්ම හිතන්නේ ඒක ගැන. හැබැයි මගේ හිතේ විශ්වාසයක් නැහැ මේක කරගන්න පුළුවන් වේද බැරි වේද කියන එක ගැන. හැබැයි මම මුලින්ම විෂුවලයිස් කරන්නේ මේක ගැන. ඉතින් මොකද්ද එතකොට වෙන්නේ? මට හිතේ විශ්වාසයකුත් නැතුව මම අරක විෂුවලයිස් කරද්දි 50% තමයි දැන් මේ විශ්වාසය තියෙන්නේ. මේක හරියට කරගන්න පුළුවන් වේද? එහෙනම් උත්තරේ මේක හරියට කරගන්න අපහසුයි. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? අපි ඇත්තටම කරන්න ඕන මේක තමන්ගේ යටිසිතට subconscious mind එකට දෙන්න ඕන මේක ඇත්තක් සත්‍යයක් මේක මට විශ්වාස කරන්න පුළුවන් කියන විශ්වාසය තමන්ගේ සිතට මුලින්ම ඇති කරලා දෙන්න ඕන. ඒක කරන්න නම් අපි පොඩි දේවල්, හරිම පොඩි දේවල් තමයි ඇත්තටම මේකෙදි කරන්න ඕන. මම කරපු දෙයක් ගැන ඔයාලට කියන්නම්. ඇත්තටම මම හැම වෙලේම මගේ අතේ සල්ලි නැති වුණත් මම හිතුවා මම ළඟ හැම වෙලේම සල්ලි තියෙනවා කියලා. ඒ කියන්නේ මට අවශ්‍ය ප්‍රමාණයට මගේ ළඟ හැම වෙලේම සල්ලි තියෙනවා කියන එක හිතුවා මම. හැම වෙලේම මේක මගේ හිතට හොඳටම දැනෙච්ච දෙයක්. ඒ කියන්නේ මම මේක විශ්වාසයෙන් හිටපු දෙයක්. ඇත්තටම මොන දේ කරන්න ගියත් මට සල්ලි ලැබුණා. ඉතින් ඒක ඇත්තටම විෂුවලයිස් කරා. ඒ කියන්නේ මම ඒක ගොඩාක් විශ්වාසයෙන් හිටපු දෙයක්. මට හැම වෙලේම සල්ලි තියනවා කියන එක ගැන. ඉතින් එන්නේ ඒ විදිහට චූටි දේවල්, හරිම පොඩි දේවල්. සමහරට මම සල්ලි තියෙන කෙනෙක් කියලා හිතද්දි මට හම් වෙන රුපියල්
රුපියල් 2 පවා මම හරිම සතුටින් බාරගත්තේ. ඉතින් මගේ සමහර යාළුවෝ හිටියා අයියෝ ඕකේ මොනවද කරන්න පුළුවන් කියලා අහපු යාළුවෝ මට හිටියා. ඉතින් හැබැයි මම ඒ රුපියල් 2ට ගොඩාක් සතුටු වුණා. ඇත්තටම මම ගොඩාක් ස්තුතිවන්ත වුණා ඒ රුපියල් 2 මට හම්බුනේ එක ගැන. ඉතින් මගේ ළඟ තාම එහෙම මම එකතු කරගත්ත සල්ලි ඒ පොඩි මට හම්බුන සල්ලි එකතු කරලා මම තාම තියාගෙන ඉන්නවා. ඉතින් ඇත්තටම ඒක ගොඩාක් සතුටින් කරපු දෙයක්. අදටවත් මම මේ සල්ලි වියදම් කරන්නේ මම ඒක සිහිවටනයක් විදිහට තියාගෙන ඉන්නවා. හැබැයි ඒක පස්සේ යනකොට මට 1000 2000 5000 හම්බුන වෙලාවල් තිබුණා. මෙන්න මේ විදිහට මට අමතක වෙලා අතපසු වෙලා හරි කොහොම හරි මට නැති වෙලාවෙදි මට මුදල් ලැබුණු වෙලාවල් තිබුණා. ඉතින් මේක විශ්වාසය තමයි මුලින්ම අපි හදා ගන්න ඕන. ඒ විශ්වාසෙත් පොඩි දේවල් අපිට වෙනකොට පොඩි දේවල් අපිට හරියනකොට තමයි අපිට ලොකු දේවල් කරන්න විශ්වාසයක් ඇති වෙන්නේ. ඒ නිසා මුලින්ම විශ්වාසය හදා ගන්න ඕන. ඊළඟට හරිම පොඩි දේවල් ඉල්ලන්න ඕන. විශ්වෙන් පොඩි දේවල් තමයි බලාපොරොත්තු වෙන්න ඕන. පොඩි දේවල් ගැන තමයි විෂුවලයිස් කරන්න ඕනේ. මහා ලොකු දේවල් හිතන්න කලින් පොඩි දේවල් බලාපොරොත්තු වෙලා ඒ දේවල් විෂුවලයිස් කරලා ඒ දේවල් ලබාගෙන විශ්වාසය ඇති කරගෙන ලොකු දේවල් වලට යන්න කියන එක තමයි මගේ පළවෙනියටම මට ඔයාලට හොන්තිම කියන්න ඕන කාරණා දෙක උනේ. ඉතින් ඊළඟ කාරණාව තමයි ඇත්තටම ඕගොල්ලොන්ට දැන් මේ විදිහ law of attraction කියලා දෙයක් තියෙනවා. ඒකේ මේ වගේ දේවල් කරගන්න පුළුවන් කියන අයිඩියා එක ආපුවම දැනගත්තාම හැමෝටම තියෙන සාමාන්‍ය මිනිස්සුනේ අපි හැමෝටම තියෙන දෙයක් තමයි තමන්ගේ ජීවිතයේ තියෙන හැම බලාපොරොත්තුවම ටක් ගාලා කරගන්න ඕන කියලා හිතෙන එක. ඉතින් ඒක ඇත්තටම මෙන්න මේ වගේ ඒක අපි හරියට විෂුවලයිස් කරේ නැත්නම් අපි හරියට ඒ දේ ගැන විෂුවලයිස් කරන්නේ මැනිෆෙස්ට් කරන්නේ නැත්නම් ඇත්තටම ඒක කරගන්න අපහසුයි. මොකද අද එක සිතුවිල්ලක් හිතනවා, තව ටිකකින් තව එකක් හිතනවා, තව හෙට වෙනකොට තව දෙයක් ඔහොම අපිම අවුල් ජාලයක් වෙනවා. අපිට තේරෙන්නේ අපිට මොනවද ඇත්තටම ඕන අවශ්‍ය වෙලා තියෙන මොකද්ද කියන එක අපිටම තේරෙන්නේ නැති දැනට අපිවපත් වෙනවා. ඒ නිසා එහෙම කරන්න එපා. නිවැරදිව Tamanට අවශ්‍ය දේ, Tamanගේ අරමුණු, Tamanට මොන දේද ඕන කියන එක නිවැරදිව තේරුම් අරගෙන ඊට පස්සේ ඒ දේවල් වලට යොමු වෙන්න විෂුවලයිස් කරන්න කියන එක තමයි මට ඊළඟට කියන්න අවශ්‍ය වුනේ. අනිත් කාරණාව තමයි ගොඩාක් වෙලාවට ගොඩක් අය මේ law of attraction වල visualize manifest කරන්න යන්නේ තමන් ගොඩාක් මානසික වැටිලා ඉන්න වෙලාවක. එක්කෝ තමන් exam එකක් fail වෙලා ඉන්න වෙලාවක, නැත්නම් තමන්ගේ පෙම්වතා හරි පෙම්වතිය හරි දාලා ගියපු වෙලාවක, නැත්නම් තමන් මෙන්න මේ කාලෙට මෙන්න දෙයක් කරගන්නවා කියලා ඒක කරගන්න බැරුව කඩා වැටිලා ඉන්න වෙලාවක, ජොබ් එකක් නැති වෙච්ච වෙලාවට ගොඩාක් තමන්ගේ හිත ඍණාත්මකව මට බැරි වුණා, මට බෑ, මට නෑ කියලා ඍණාත්මකව පිරීලා ඉන්න වෙලාවක තමයි ගොඩක් අය මේ විෂුවලයිස් කරන්න, මැනිෆෙස්ට් කරන්න තෝරගන්නේ. ඉතින් ඇත්තටම ඒක හරි නැහැ. මම නම් හිතන්නේ ඒක හොඳ දෙයක් නෙමෙයි. මොකද අපි දුකින් ඉන්න වෙලාවක අපේ හිත හැම වෙලේම ඍණාත්මක දේවල් වලින් පිරීලා තියෙන වෙලාවක අපි මැනිෆෙස්ට් කරන්න try කරාට අපිට එක අරමුණක සිත තියාගන්න බෑ. අපි කොච්චර හිතුවත් නෑ මට මේක පුළුවන් කියලා හැම වෙලේම බෑ කියන එක අපේ හිතට එනවා. ඒක සාමාන්‍ය මිනිස් ස්වභාවය. ඉතින් ඒ නිසා මුලින්ම තමන්ට හැමදේම එපා වෙලා ඍණාත්මක දේවල් වලින් ඔළුව පිරීලා තියෙන වෙලාවක් නම් මුලින්ම කරන්න ඕන හොඳ මියුසික් එකක් අහන්න, ඔයාලා ඩාන්ස් කරන්න කැමති නම් ඩාන්ස් කරන්න, චිත්‍ර අඳින කෙනෙක් නම් චිත්‍ර අඳින්න, වීඩියෝ එකක් බලනවා නම් වීඩියෝ එකක් බලන්න, ෆිල්ම් එකක් බලනවා නම් ෆිල්ම් එකක් බලන්න. ඒ මොකුත්ම කරන්න බැරුව ඔයාලට හිත නිදහස් කරගන්න පුළුවන්. නිදාගත්තාම නම් එක්ක නිදා ගන්න, මොනවම හරි දෙයක් කරලා මුලින්ම ඔයාගේ හිත රිලැක්ස් කරගන්න. ඊට පස්සේ මේ දෙයට යොමු වෙන්න. එහෙම නැතුව මේ හැම ප්‍රශ්නයක්ම ඔළුව උඩ තියාගෙන නෑ මට පුළුවන් කියලා හිතාගෙන මේ දේ කරන්න try කරන්න එපා. අන්තිමේදී ඔයාලට law of attraction උත් එපා වෙලා යයි. ඒ හින්දා මුලින්ම ඔයාලට එහෙම අමාරු හිතට ඍණාත්මක දේවල්ම හිතේ පිරීලා තියෙන වෙලාවක් කියලා දැනුනොත් එහෙම ඒ හිත නිදහස් කරගන්න. එහෙම නැත්නම් තව කෙනෙක් එක්ක හරි මේ දේවල් බෙදාගෙන තමන්ගේ හිත නිදහස් කරගන්න පුළුවන් විදිහ තමන් දන්නවා. තමා දන්නේ කියන්නේ එක එකනට විවිධාකාරයි. ඉතින් තමන් තමා දන්නේ තමන්ගේ හිත කොහොමද නිදහස් කරගන්න පුළුවන් කියලා. එන්න ඒ විදිහට තමන්ගේ හිත නිදහස් කරගෙන ඔයාලා මේ විෂුවලයිස් කරන එක, මැනිෆෙස්ට් කරන එක කරන්න පටන් ගන්න. ඒක තමයි මට ඊළඟට ඔයාලට කියන්න අවශ්‍ය වුණේ.
අවසාන කාරණාව තමයි ගොඩක් අය තමන්ගේ අරමුණු වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. ඇක්ෂන් ගන්නෙ නැහැ. එයාලා හිතනවා මම මේක ගැන සිහිනමවම හිටියම හැමදේම හරියයි කියලා. ඉතින් ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ ඉන්න හැමෝම මිලියනපතියෝ වෙන්න ඕන, දානපතියෝ වෙන්න ඕනේ. උනට එහෙම වෙන්නේ නැහැ. තමන්ගේ අරමුණ වෙනුවෙන් වැඩ කරන්න. එතකොට තමයි තමන්ට අනිවාර්යයෙන්ම ඒ අරමුණට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක තමයි අවසාන වශයෙන් මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මගේ අලුත් වීඩියෝ බලන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා. දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරනවා. ආයුබෝවන්.